හායි සුබ දවසක් ඔබ සියලු දෙනාට. ඔයගොල්ලෝ කැඩිච්ච කණ්ණාඩියකින් මූණ බලලා තියනවද? මමත් ඒක කැඩිච්ච කණ්ණාඩියක්, පරණ කණ්ණාඩියකින් මූණ බැලුවා. Something wrong. ඇත්තටම මූණ පැහැදිලිව පේන්නේ නැහැ. විවිධ රූප පේන්න පටන් ගන්නවා. තමයි මූණේ ඉරි ගිල්ල වගේ පේනවා. මම කල්පනා කරා මේකේ ප්‍රශ්නයක් තියෙනවද? ඇත්තෙන්ම ලෝකේ ලස්සනම ඉන්න අය මේ කණ්ණාඩියෙන් බැලුවොත් ඒගොල්ලන්ටත් පේන්නේ වගේමයි. ඒ කියන්නේ මෙතන ප්‍රශ්න තියෙන්නේ මූණ බලන කෙනා නෙමෙයි ඒ කණ්ණාඩිය. එහෙම නේද? එතකොට කණ්ණාඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි කණ්ණාඩිය කැඩිලා? එතකොට ඉරිගිල්ල තියෙනවා. ඒ නිසා තමයි විවිධ රූප පේන්න පටන් ගන්නේ. මේක අපේ ජීවිතයට සම්බන්ධයි. අපි මේ කණ්ණාඩිය බලලා අපි ගොඩක් ෆීල් කරොත් අයියෝ මගේ මූණ බලන්නකෝ. එතකොට ඒක ප්‍රශ්නයක්. මොකද අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ ප්‍රශ්න තියෙන්නේ අපේ පැත්තේ නෙමෙයි කණ්ණාඩියේ. ඉතින් මේ ලෝකේ මිනිස්සුත් එමයයි. මේ කැඩිච්ච කණ්ණාඩි වගේ. ඒගොල්ලෝ එක එක විදියට අපි දිහා බලන්න පුළුවන්. අපිට එක එකව කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සිතුවිලි වලින් අපිට ගන්න පුළුවන්. වචන වලින් අපිට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුගේ සිතුවිලි 6200ක් වගේ එනවලු දවසකට. ඉස්සර කිව්වා එක 60,000 80,000 අතර කියලා. නමුත් 2020 ක්වීන්ස් යුනිවර්සිටි එකේ හොයාගෙන තියෙනවා 6200ක් වගේ තමයි දවසකට මිනිහෙක්ගේ හිතකට මේ සිතුවිලි එන්නේ කියලා. ඒතර ඒකෙනොත් 80%ක්ම එන්නේ නෙගටිව් සිතුවිලි, ඍණාත්මක සිතුවිලි. ඒකෙනොත් 95%ක් වගේම එකම දේ තමයි රෙපිටිටිව් වෙන්නේ. ඉතින් ඉතලා බලන්න තමාට වෙලාවක් නැහැ තමාගේ සිතුවිලිම කන්ට්‍රෝල් කරගන්න. ඒ ගැන හිතන්න. එතකොට අපි ගැන හිතන දේ අපි කොහොමද බෑ කරගන්නේ? කොහොමද අපි හිතන්නේ? ඒ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒතර අපි ගැන හිතන ඍණාත්මක දේවල්. එක දේවල් කියනවා. ඔයාට ඔක කරන්න බෑ. right? මම කියන්නේ එක දෙයයි. ඔබ කරන දේ හරිනම් ඔබේ හිත දන්නවා නම් ඔබ කරන දේ හරි කියලා ඔබේ පවුලේ උදවිය දන්නවා නම් ඔබ දිහා බලන් ඉන්න ඔබ විශ්වාස කරන දෙවියන් එමත් නැත්නම් විශ්වය ඔබ ගැන දන්නවා නම් ඒ විතරක් ඇති. ඔබේ ගමන ඔබ යන්න කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් අය ඔබ ගැන හිතන දේ ඔබට වැදගත් නැහැ. මම අර කලින් කිව්වා වගේ අපේ සිතුවිලි ගැන හිතන්නවත් අපිට වෙලාවක් නැති වෙලාවි. අපි කොහොමද මේ අනිත් අයගේ සිතුවිලි ගැන අපි හිතේ ඉන්නේ? මේ කැඩිච්ච කණ්ණාඩි. ඇත්තෙන්ම ඒ අයට අපි කියන්නේ මොකද්ද? මේ කැඩිච්ච කණ්ණාඩි වලට අපි කියන්නේ මොකද්ද? ක්‍රැක්. ඒ වගේ ක්‍රැක්ස්ලා ඔයගොල්ලන්ගේ මේ Facebook එකේ ඉන්නවා නම් මෙන්ෂන් කරලා ඒගොල්ලන් ෂෙයා කරන්න. ඇත්තට මෙන්ෂන් කරන්න යන්න එපා. ප්‍රශ්නයක් ඇති වෙනවා. හොඳම දේ තමයි ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලන් තොප්පි හරිනම් දාගනි. එමනම් ඔබේ ජීවිතය ඔබේ අතේ. ලස්සනට ජීවත් වෙන්න. මම ඔබේ පුහුණුකරු රෙක්ස් පිටියගේ ආයෙ තමයි